කොහමද හැමෝම හොඳින් නේද? අද සාදරයෙන් පිළිගන්නවා ඩ්‍රීම් ජර්නි විත් එරංගි YouTube පෙතර පැමිණි ඔයාලා හැමෝම. ඔන්න මම අද ඔයාලට ගෙනාවා පහසුවෙන්ම ඔයාලගේ ගෙදර වටපිටාවේ තියෙන ඊටාම ලේසියෙන් හොයාගන්න පුළුවන් ප්‍රතිඵල ගොඩාක් තියෙන සුපිරි ෆේස් පැක් එකක් ගැන. අපි හදාගන්නේ නිල් කටරොළු මල් වලින්. ඉතින් ඔයාලා දන්නවා නිල් කටරොළු කියන්නේ සෑම අතින්ම ඉහළම ඖෂධ ගුණයක් තියෙන මලක් කියලා. ඉතින් මේකෙන් අපේ හමට මේ ෆේස් පැක් එක භාවිතා කළාම අපේ සමට ගොඩාක් වාසි ලබා ගන්න පුළුවන්. නිල් කටරොළු මල් වල තියෙන ස්වභාවික පෝෂක හමට නැවුම් ඒ වගේම පිරිසිදු දීප්තිමත් පෙනුමක් ලබා දීමට උදව් කරනවා. ඒ වගේම තමයි දූවිලි තෙල් අවු රශ්මිය නිසා හම අඳුරු වෙලා පෙනුන මේ ෆේස් පැක් එක හමට ප්‍රාණවත් පෙනුමක් ලබා දෙන්න උදව් කරනවා. ඒ වගේම තමයි හම රතු වෙලා උණුසුම් වෙලා ඉක්මනින් නිල් කටරොළු වලට පුළුවන් සංසුන් කරන ගුණ හමට ගේන්න. හම මත තියෙන කුඩා කැලල් ඒ වගේම රතු බව හා පිම්පල් වගේ දේවල් අඩු කරගන්න උපකාරී වෙනවා. ඒ වගේම තමයි මේ ෆේස් පැක් එක භාවිතා කළාම හමට තෙතමනයක් දීලා වියලි බව අඩු කරලා මෘදු නැවුම් බවක් ලබා දෙනවා. මුහුණේ ඔයාගේ තියෙන සමහර තැන්වල අඳුරු ගතිය මේකෙන් සමාන පෙනුමකට ගන්න උදව් කරනවා. නිල් කටරොළු වල තියෙන ස්වභාවික ප්‍රතිඔක්සිකාරක හමට හොඳ පෝෂණයක් ලබා දීලා හම තරුණ පෙනුමක් ලබා ගන්න උදව් කරනවා. අනික තමයි මුහුණේ තැම්පත් වෙලා තියෙන දූවිලි ඒ වගේම අතිරික්ත තෙල් සහ අපිරිසිදුකම් මරුණු සම ඉවත් කරලා හම පිරිසිදු කරනවා. ඉතින් මේක තෙල් පිරුණු හමට ඒ වගේම සම අඳුරු වෙලා පේන අයට මරුණු සම තියෙන අයට මෘදු ස්වභාවික සත්කාරයක් කැමති අයට පිම්පල් ඒ වගේම මුහුණේ රතු රෑෂ් බිබිලි තියෙන අයට ගොඩාක් හොඳ ෆේස් පැක් එකක්. ඉතින් මේක මම කියලා දෙන්න කලින්ම ඔයාලට කියනවා ඔයාලා ඉතා සංවේදී හමක් තියෙන කෙනෙක් නම් අතේ පොඩි තැනක ටෙස්ට් එකක් කරලා බලලම ඔයා මේ දේවල් පාවිච්චි කරන්න. ඒ කියන්නේ කොයිතරම් ස්වභාවික සත්කාරයක් වුණත් සංවේදී හමක් තියෙන කෙනෙකුට මේ දේවල් ඇලර්ජි වෙන්න පුළුවන්. ඒ නිසා අතේ පොඩි තැනක ටිකක් ටෙස්ට් එකක් කරලා බලලා ඔයා මේ දේවල් කරන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක අවසාන වෙනකන් රැඳෙන්න කියලා ආදරෙන් ආරාධනා කරන ගමන් අපි බලමු අපේ මේ නිල් කටරොළු ෆේස් පැක් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. අපිට මේකට ඕන වෙනවා ප්‍රධාන වශයෙන් නිල් කටරොළු කුඩු මේස හැඳි එකක්. ඒ වගේම තමයි කෝමාරිකා ජෙල් මේස හැඳි එකක්. හාල් පිටි තේ හැඳි එකක්. රෝස වතුර මිශ්‍ර කිරීමට අවශ්‍ය ප්‍රමාණයට ඔයා ගන්න. ඒ වගේම විටමින් E කරලක බිංදු 1-2. දැන් අපි බලමු මේ ෆේස් පැක් එක හදාගන්න විදිහ. ඔයා පිරිසුදු භාජනයක් අරගෙන ඒකට නිල් කටරොළු කුඩු මේස හැඳ දාගන්න. දැන් කෝමාරිකා ජෙල් ටික සහ හාල් පිටි එකතු කරන්න. ඒකටම ඔයා
විටමින් E බිඳු කිහිපයක් එකතු කරගන්න. දැන් රෝස වතුර ස්වල්පයේ බැගින් එකතු කරමින් ඔයා මේක හොඳින් මිශ්‍ර කරලා මෘදු ආලේපනයක් වෙනකන් අදා ගන්න. ඔයා හොඳට වෙලාව අරගෙන මේ ටික ඔක්කොම හොඳින් මිශ්‍ර කරලා හොඳ පේස්ට් එකක් වෙනකන් අදා ගන්න. ඔයා මේ නිල් කටරොළු ෆේස් පැක් එකෙන් උපරිම ප්‍රතිඵල ගන්න නම් භාවිතා කළ යුතු ආකාරය මම ඔයාලට කියන්නම්. පළමුවෙන්ම ඔයාගේ මුහුණ මෘදු සබන් වර්ගයකින් හරි එහෙමත් නැත්නම් මෘදු ෆේස් වොෂ් එකකින් හොඳින් සෝදලා කුණු සහ තෙල් ගතිය ඉවත් කරගන්න. පසුව පිරිසිදු තුවාලයකින් තෙත මාත්තු කරන්න. දැන් ඔයා හදාගත්ත නිල් කටරොළු පේස්ට් එක ඇඟිලි තුඩු වලින් එහෙමත් නැත්නම් හැන්දකින් ආධාරයෙන් මුහුණේ සහ බෙල්ලේ ඒකාකාරීව තැවරෙන්නට ආලේප කරන්න. ඇස් වටා ඇති සියුම් සමය ආලේප කිරීමෙන් ඔයා වළකින්න. ඔයා මේක ඇස් වටා ආලේප කරන්න යන්න එපා. දැන් මේ ආලේපනය මුහුණේ විනාඩි 10ක් එහෙම නැත්නම් විනාඩි 15ක් කාලයක් ඔයා තියාගන්න. වැදගත් දෙයක් තමයි පැක් එක සම්පූර්ණයෙන්ම වේලිලාම ඇදෙන තෙක් ඔයා මේ පැක් එක මොනේ තියාගෙන ඉන්න එපා. ඒ මදක් තෙත සහිත තිබෙදීම සෝදා හැරීම සමේ තෙතමනේ රැක ගැනීමට ඔයාට උදව් වෙනවා. ඔයා මේක සාමාන්‍ය එල් වතුරේ නැත්නම් මද උණුසුම් වතුරේ මෘදු ලෙස පිරිමදින්න මුහුණ සෝදා හරින්න. කොයි වෙලේකවත් මුහුණ තදින් අතුල්ලන්න එපා. මුහුණ සේදීමෙන් පස්සේ ඔයා සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඔයාගේ ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ටෝනර් එක ආලේප කරන්න පුළුවන්. රෝස ටෝනර් එක ඔයාලට මම කියලා දීලා තියෙනවා රෝස වෝටර් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ සාමාන්‍ය සමක් නම් සතියකට දෙවතාවක් තුන් වතාවක් ඔයාලට මේක භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට තියෙන්නේ සංවේදී සමක් නම් ඔයාගේ සමය ඉතාම සංවේදී නම් මුලින්ම සතියකට එක්වරක් පමණ පාවිච්චි කරලා බලන්න. ඒ වගේම මේ ආලේපනය මුහුණේ ගොඩක් වෙලා තියාගෙන ඉන්න එපා. ඔයා සංවේදී කෙනෙක් නම් ඉක්මනින්ම සෝදලා දාන්න. මම ඔයාලට තව කියන්නම් නිල් කටරොළු මල් සකස් කරගන්නේ කොහොමද කියලා. ඔයාලට අවශ්‍ය මේකට නිල් කටරොළු මල් අවශ්‍ය ප්‍රමාණයට ගන්න. නැවුම නෙලාගත්ත මල් වල තියෙන කොළ පැහැති නටුව සහ පියලි ඉවත් කරලා මල් පෙති පමණක් වෙන් කරගන්න. පසුව ජලයෙන් සෝදලා පිරිසිදු කරගන්න. සෝදාගත්ත මල් පෙති පිරිසිදු රෙද්දක් හරි නැත්නම් තැටියක් මත හරි තුනී කරලා සෙවනේ වේල ගන්න. වැදගත්ම දේ තමයි තද අවුවේ වේලීමෙන් මල් වල ඇති ස්වභාවික වර්ණය. ඒ වගේම ගුණාංග විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා සෙවන තියෙන තැන්වල වාතාශ්‍රය ලැබෙන ස්ථානයක දින කිහිපයක් ඔයා මේක කරුකුරු ගාන තෙක් වියලා ගන්න. හොඳින් වියලුණාට පස්සේ මල් පෙති බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන් ග්‍රයින්ඩර් එකකට දාලා ඉතා සිහින් කුඩා වන තෙක් අඹර ගන්න. මෙම කුඩු තෙතමනය රහිත තෙතමනය නැති පිරිසිදු වීදුරු බෝතලයක අසුරලවට මාස කීපයක් වුණා තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම මෙතන වට පුංචි ටිප් එකක් කියන්නම්.
ඔයාට නිල් කටරොඩු කුඩු සකස් කරගන්න අපහසුයි නම්, ඔයා කාර්යබහුල කෙනෙක් නම් මේ දේවල් කරන්න වෙලාව නැති වෙන්න පුළුවන්. එහෙම කෙනෙකු නම් ඔයා වියලගත්ත මල් පෙති ස්වල්පයක් උණු වතුරේ දාලා චුට්ට වෙලාවක් වහලා තියන්න. විනාඩි 5ක් විතර යනකොට අර වතුර එක නිල් පැටි වතුර එකක් බවට පත් වෙනවා. එතකොට ඔයා මේ ෆේස් පැක් එක ඔයාට එතකොට හදාගන්නත් පුළුවන්. ඔන්න එහෙනම් මේ ෆේස් පැක් එක ඔයාලා try කරලා බලන්න. මම හිතනවා ඔයාලා මේක try කරලා බලයි කියලා. ඒ වගේම මට මේ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ නොදන්න යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහස්, චෝදනා, යෝජනා මට කමෙන්ට් එකකින් කියන්න. මම ආසයි ඔයාලගේ අදහස් දැනගන්න. එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් තවත් දවසක මේ වගේම වැදගත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හමු වෙන බලාපොරොත්තු වෙන. අදට මම සමවරගෙන යන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. I love you.